ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ වගේ තමයි අපේ රටේ ගඩොල් භාවිතය පැවති බවට සාක්ෂි හමු වෙන්නේ. දුටුගැමුණු රජතුමාගේ රාජ්‍ය කාලයේදී ගඩොල් භාවිතයෙන් තමයි රුවන්වැලි මහා සෑය වගේ විශාල දෑගක් තනවලා තියෙන්නේ. මෙන්න මේ විදිහට දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය හැදීමට ගඩොල් නිෂ්පාදකවරුන් කැඳවාගෙන කරුණු විමසලා වඩාත් ශක්තිමත්ම ගඩොල් තනන තැනැත්තෙකු තෝරාගත් බව මහාවංශයේ සඳහන් වනවා. අනුරාධපුර රාජ්‍ය සමයේ මුල් භාගයේ ගඩොල් අපේ රටේ කියන්නේ වර්තමානයේ එහෙම නැත්නම් නූතනයේ ගඩොල් වලට වඩා ප්‍රමාණයෙන් ගොඩාක් විශාලයි. මේ ගඩොල් වල වතුර උරා ගැනීමේ ස්වභාවය අවම අතර ගඩොලේ ශක්තිමත් භාවය හා බර දරා ගැනීමේ හැකියාවත් අධිකයි. අනුරාධපුරයේ ජේතවන දාගැබ සංරක්ෂණය කිරීමේදී මෙන්න මේ විදිහට අතීත ගඩොල්වල ශක්තිමත් භාවය නොඉක්මවා යන ප්‍රමිතියකින් යුත් ගඩොල් තැනීමේ අවශ්‍යතාවයක් මතුවුණා. ඒ අනුව මෙරට ගඩොල් නිෂ්පාදනය කළ කිසිදු ආයතනයකට මේ ප්‍රමිතියෙන් යුතු ගඩොල් නිපදවීමට පහසු වුණේ නැහැ. මේ හින්දා නව පෝරණුවක් තනා ගඩොල් නිෂ්පාදනය කරවීමට ඒ සංරක්ෂකයන්ට සිද්ධ වුණා. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 1990ත් 91ත් කාලයේදී මධ්‍යම නුවරගම් පළාතේ ගල්කඩවල නම් ග්‍රාමයේ ගඩොල් පෝරණුවක් ඉදි කරලා අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය කරගෙන තියෙනවා. අනුරාධපුර යුගයේ ගඩොල් නිපදවීමේ තාක්ෂණය රට පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමුවන අතීත ගඩොල් ස්මාරක වලින් ඒ බව වඩාත් පැහැදිලි වෙනවා. අබේගිරිය, ජේතවනය, පොළොන්නරුවේ දෙමළ මහා සෑය වැනි දාගැබ් වගේම පොළොන්නරුවේ පරාක්‍රමබාහු රජමාලිගය අතීතයේ ගඩොල් බහුලව යොදාගත් බවට අපට හමුවන උදාහරණ තමයි.